මලවුන්ගෙන් නැගිටවනු ලැබීම ප්‍රතික්ෂේප කිරීම. ගෙය සාදන්නන් විසින් එපා කළ ගලම කොනී ප්‍රධාන ගලවිය. ගීතාවලිය 118:22. කිතුතුමන්ගේ ජීවිතයේ උත්පත්තියේ ආරම්භ වූ ප්‍රතික්ෂේපයින් සමන්විත මාර්ගය මරණය දක්වාම අඛණ්ඩවම පැවතුණි. උන්වහන්සේ ස්වකීය ස්ථානවලට ආසේක ස්වකීයයෝ උන්වහන්සේ පිළිනුගත්තෝය. ශුද්ධ යොහාන් 1:11. උන්වහන්සේ මනුෂ්‍යයන් විසින් සුළුකොට එපා කරනු ලැබූසේක. යෙසායා 53:3. ප්‍රිය දේවදරුව, ඔබටත් ක්‍රිස්තුස් වහන්සේගේ නොහොත් ඔබගේ ස්වාමින් වහන්සේගේ පියසටහන් අනුගමනය කිරීමට අවස්ථාව උදාවන්නට පුළුවන්. ඔබ මේ ප්‍රතික්ෂේප කරනු ලැබීම නිවැරදි ආත්මයකින් ක්‍රිස්තුස් වහන්සේගේ ආත්මය එනම් ගයමින් හා ප්‍රීති වෙමින් පිළිගත හැක. නැතහොත් ඔබ දෙවියන් වහන්සේට ශාප කරමින් කුඳුරමින් ඔබ ප්‍රතික්ෂේප කළවුන් ගැන පැමිණිලි කරමින් පසුවන්නන්නට පිළිවන. බොහෝ අවස්ථාවන්හිදී දේවදරුවෝ මෙසේ ප්‍රතික්ෂේප කරනු ලබන විට වැළපෙමින් පැමිණිලි කරමින් ආත්මානුකම්පාවෙන් පෙළමින් තමුන්ගේ දුක්ඛිත තත්වයට හේතුව අන් අය මත පටවමින් පසුවෙති. එවන් අය යේසුස් වහන්සේගේ පැමිණීමේදී අවසාන ප්‍රතික්ෂේපයට මුහුණ දෙනු ඇත. අප ප්‍රතික්ෂේප කරනු ලබන විටදී අතිශය ප්‍රීති ප්‍රමෝදයට පත්වීමට අප පුරුදු පුහුණු වෙමු නම් එය තීජවත් මලවුන්ගෙන් නැගිටීමක් කරා අප මඟ පෙන්වනු ඇත. යේසුස් වහන්සේගේ පැමිණීමේදී ඔසවා ගනු ලබයි හෝ මලවුන්ගෙන් නැගිටවනු ලබයි. ප්‍රතික්ෂේප කරනු ලැබීම අප මලවුන්ගෙන් නැගිටීමට මහ පෙන්වයි. ප්‍රතික්ෂේප කරනු ලැබූ ගල කොනේ ප්‍රධාන ගල බවට පත්විය. එපා කරනු ලැබූ ගල හා එකතු වන ගල් පවා එම ප්‍රධාන ගලේ ගතිලක්ෂණ සහිතව දකිනු ලැබිය යුතුය. ප්‍රිය දේවදරුව, මේ මොහොතේ ඔබද ප්‍රතික්ෂේප කරනු ලබූ මාවතක් ඔස්සේ ගමන් කරනවා විය හැක. එය ඔබට විඳ දරා ගන්නට නොහැකි තරම් කටුක එකක් වන අතර දිගු කලක් පවතින එකක් ලෙස පෙනෙන්නට පිළිවන. මෙවැනි ප්‍රතික්ෂේපයන් ඔබ තේජනීය නැවත නැගිටීමක් කරා ගෙන යන බව ඔබට වැටහේද? ඔබ ක්‍රිස්තුස් වහන්සේ උදෙසා එපා කරනු ලබන තරමටම ඔබව ප්‍රේමවන්තයාණන් තුළ පිළිගනු ලබනු ඇත. එහෙයින් ඔබ තේජසට ඔසවා ගනු ලබන දිනය ඇත්තින්ම වැඩි ඇතක නොවේ. අද දින දෙවියන් වහන්සේගේ වචනයට සවන් දුන් ඔබ සැමට ජේසු පිහිටයි.